පාරේ යනකොට ඔය ටික අවධානයෙන් යන්න බලන්න. නැත්තම් පාරේ යන වාහනයක් ඕගලන් අරගෙන එයි. ගම විතරද ලස්සන? ගමත් ලස්සනයි. ගමේ ඉන්න කෙල්ලොත් ලස්සනයි. ලස්සනම ගැන කියන සුන්දර කවියට ආසමම. කීවතාලට නැමුල් පෙම්පද නපුරකාම ඔබ. ආදරේ. मनहारी रुइन नारी मल वर्षावකින් ආවන්නේ පියවන්නේ ලගින් ආසිත ගෑවි දැසින් යාවෙලා මේ ප්‍රේමී සඳේ ඇහි දෝර ගඟේ තල නහි නහදෙ මැවි පෙනිලා පානසනේ සත්තයි කියන ඔබේ තාමත් වන් කම්බිලි කියන්නේ මගේ පළවෙනි සිනමා නිර්මාණය. ඉතින් බොහොම සතුටින් තමයි මේ මිනිස්සු ප්‍රේක්ෂකයින්ට දේවල් තියෙනවා චිත්‍රපටි බලන්න. ඇත්තටම ලස්සන ආදර කතාවක්. කාලයකට පස්සේ මට මෙවැනි චරිතයකට රංගනයෙන් දායක වෙන අවස්ථාව ලැබුණේ. රංගන ශිල්පියෙක් බලාපොරොත්තු වෙන ස්ටයිල් එකේ බලාපොරොත්තු වෙන ආකාරයේ නිර්මාණයක් විදිහට මම මේක හඳුන්වන්න කැමතියි. මොකද හැමෝටම පුළුවන් ආදරෙන් මේ චිත්‍රපටය වැළඳ ගන්න. ජේෂ්ඨයන් පිරිසක් ඉන්න. ඒ වගේම තමයි ලස්සන කතා පුවතක් තමයි ඇතුළේ තියෙන්නේ. චිත්‍රපටයේ පුරාම බොහොම සංගීතයෙන් පිරිච්ච චිත්‍රපටයක් කාලෙකින් දකින්න ලැබුණා. අර ප්‍රසාද් කළුපහනගේ කුළුඳු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ලස්සන ආදර කතාවක් වගේම කුතුහලයේ පිරිච්ච ඒ වගේම අභිරහස් කතා සෑහෙන ප්‍රමාණයක් පිරිච්ච චිත්‍රපටියක්. ඉතින් හරිම සතුටුයි මේ වගේ නිර්මාණයකට මම සම්බන්ධ වීම ගැන. අධ්‍යක්ෂකතුමා ප්‍රසාද් කළුපහන, එතකොට නිෂ්පාදකතුමා නිශාන්ත අයියා. ඉතින් මට පුළුවන් උපරිමෙන් මගේ පළවෙනි සිනමා දීර්ඝ චරිත නිරූපණය කළා. ඉතින් අද උඟක් සතුටුයි. වේදිකාවටම සීමා වෙලා ඉඳලා පළවෙනි වතාවට මේ වගේ ලොකු තිරයක මට මාව දැකලා මගේ චරිතය ගැන, මොකද වේදිකාවේ මම කොච්චර රඟපෑවත් මගේ චරිතයක් මට දකින්න හම් වෙන කලාතුරකින් අද පළවෙනි වතාවට මගේ රංගනයේ හොඳ නරක මට දකින්න හම් වෙනවා ලොකු තිරයක. මගේ පුතා මට කතා කරනවා වගේ වුණා මහත්තයෝ. එයාගේ පුතා මැරිලානේ කල්ලා මහත්තයා. ඒ කොහමද? ඔය කාමරේම ඉල්ලිලා තමයි මැරුණේ. මට යන්නම් කියලා ඇත්තට හැද්දී මට ගොඩක් බය හිතෙනවා. යාවෙන් දැසෙම ආශාවෙන් අයියෙන්ම සාදුකාර දෙන්නේ වැඩියෙන්ම පව් කරන මිනිස්සු. සුදු ඇඳගත්තු මිනිහෙකුට ගමේ මිනිස්සු රැවටිලා. හරි සාක්ෂියක් නැතුව උසාවියේදී මිනිස්සෙක් වැරදිකාරයෙක් කරන්නේ. සිත ළඟ බොහෝ සෙනෙහස පුරෝ ගෙන සිටියේදා ඈතින් මොකෝ ලං වෙන්නකෝ මට කියපු කෙනා